කෑම කාලා ඉවර වෙලා මේ වීඩියෝ එක වොයිස් කරද්දී එඩිට් කරද්දී ආයේ කෑම එක දකින්නකොට එන බඩගින්න හරි මේක දැක්කේ ලූනා පේජ්ගේ පේජ් එකේ. අපි එහෙනම් බලමු මොනවද ඕනේ කියලා. කෝන්ෆ්ලෙක්ස්, චිකන්, බිත්තර, මිරිස් කුඩු, ලුණු කුඩු. හරි. එහෙනම් අපි දැන් කෝන්ෆ්ලෙක්ස් එකට මිරිස් කුඩුයි ලුණු කුඩුයි අපි කැමති තරමට දාගන්න ඕනේ. ඒ අස්සෙන් මෝඩ මැස්සෙක් ඇවිල්ලා වද දුන්නා කරන්න දෙයක් නැහැ. කේන්තිය පාලනය කරගෙන කෑම එක හදන්න ඕන හින්දා දිගටම කෑම එක හදාගෙන ගියා. හැබැයි තියෙන පඬිතකමට වීඩියෝ එකේ තියෙන භාගයක් විතර මට මිස් වෙලා. ඒ හින්දා පළවෙනි චිකන් කෑල්ලටයි දෙවෙනි චිකන් කෑල්ලටයි මට හරියට ඒක ඇඩ් කරගන්න බැරි වුණා. මම මේ උඩින් දාලා තියෙන ඒවා ඔයාලා ඇඩ් කරලා හදනකොට චිකන් එක රසට හදාගන්න. හරිද? ඊට පස්සේ අපි ඕක මැරිනේට් කරලා බිත්තර එකේ දාලා කෝන්ෆ්ලෙක්ස් වල තවරලා තමයි මුලින්ම oven එකට දාන්න ගන්න ඕනේ. සෙල්සියස් අංශක 250 විනාඩි 20ක් 25ක් විතර තිබ්බම හොඳටම ඇති. අන්හෙල්දි කෑම වලට පුරුදු වෙලා තියෙන හින්දා මං හිතන්නේ මට මේක oven එකේ දාලා ගත්තට මදි වුණා. ඒ හින්දා තෙල් වල දාලා බෙදලා ගත්තා. මට විතරක් නෙමෙයි මගේ යාළුවත් මෙතන ඉන්නවා මට වඩා අන්හෙල්දි කෙනෙක්. ඒ හින්දා එයාට තමයි ඕනේ මේක තෙලේ දාලා බෙදලා කන්න. However මේක හරිම රසයි.